මචං ඔය තට්ටේ උලක් නැද්ද නළුවෙට? ඉතින් තට්ටේ නළු තින්නවනේ මචං. ඔය ප්‍රසිද්ධ සුපිරි කාලේ වෙන ලස්සන ඊඩියෝත් එක්ක ඇක් කරන නළු ඉන්නේ තට්ටේ තියෙන්නේ. ඒක අවුලක් නේ. විකට් දාලා හදාගන්න පුළුවන් නේ. මූණ සුදුවට ලස්සනට ඇඟ සුපිරිට තියෙනවා නම් මචං එන්න එච්චරයි. හරි හරි. පොඩි තියෙන්න ඕනේ. මේ අපි වගේට කවදාවත් නළුවෙක් වෙන්න බෑ. බෑ. ඔය වගේ ඉරට්ටක් වගේ ඉඳගෙන නළු වෙන්න බෑ මචං. ජිම් ගිහිල්ලා ඔය බයිසෙප් චෙස්ට් ඇබ්ස් හදාගෙන ලස්සන වුණා තමයි නළුව වෙන්න පුළුවන්. ඒකට සල්ලි හම්බ කරන්නත් පුළුවන් නළුව වගේ. ඒමකෝ? ඒකට තමයි මචං බලන මිනිස්සුන්ට ආකර්ෂණ ඇති වෙන්නේ. ෆලෝවර්ස් වැඩි වෙලා තව ෆිල්ම් ටෙලිවිෂන් කරලා සල්ලි හම්බෙන්නේ එතකොට. ලුකුවට තියෙන තමයි ෆලෝවර්ස්ලා වැඩි වෙනවා. අනිවාර්යයෙන්. හරි. එහෙනම් ජිම් ගිහලා ඉස්සරහ එක තාගනින්. හරිද? පස්සේ මම තියෙනවා කියන්නම්. ඒකේ ක්‍රීම් තියෙනවා මචං. සුදු වෙන්න ඒව ගන්න පුළුවන්. ඔය කුරුලෑ යන්නේවට ඒ තියෙනවා විවිධ ක්‍රීම්. තව මේ සර්ජරි ඒව මේවත් තියෙන මම ඔබට කියන්නේ ඒවත් කරන්න පුළුවන්. ඕනි විදිහට අපේ මුණ එක හදා ගන්න පුළුවන්. මම ඔච්චර දෙයක් දන්නේ නැහැ. ඒක මචං. නළු වෙනවා කියන්නේ පළවෙනි දේ තමයි අපේ පෙනුම. දෙවෙනි දේ කෑම. දෙවෙනි දේ පෙනුම, තුන්වෙනි දේ පෙනුම. තව දෙයක් මචං. මේ පෙනුම වගේම තව ලස්සනට ඉන්න ඕන එකක් තමයි මචං ලස්සනට අදින එක. හරිද? ඔය මේ පිටිකොටුවෙන් ගත්තා වගේ ටී-ෂර්ට් එකක් මේ කයිස්මත් දාගෙන ගියම හරියන්නේ නැහැ. හොඳ බ්‍රෑන්ඩ් එකක්, හොඳ ඩිසයින් එකක් තියෙන ඇඳුමක් ඇඳගෙන පන්සලට ගියත් පාටි කරන වගේ ඵලයක්. ඉතින් තමයි මිනිස්සු ගෙල්ලුම තියා බලලා ෆොටෝස් ගහලා ෆලෝවර්ස් ටිකක් ඇවිල්ලා වැඩි ඉස්සරහට පත්තු වෙන්නේ ඒතකොට තමයි. එතකොට පන්සලයි පාටිය දෙකම පැටලෙනවනේ බං. ඒක තමයි වැඩ අපිට වැඩන්නේ. අපිට තියෙන්නේ කොයි ගියත් අපි ලස්සනට ඉන්න ඕනේ. එතකොට ඔය දැන් නළුවෙක් වෙන ඔය පුහුණු වීම කරන්න, ව්‍යායාම කරන්න පොත්පත් කියවන්න ඕනේ නැද්ද? ඔය ඉතින් ඔබට කැමතිම ඕනෙම නම් මේ පොඩ්ඩක් ඔබ කරපන්. ඔබ ඕනෙම නෑ බා. පින් පොඩ්ඩක් හදාගෙන, ඇඟ හදාගෙන, පොඩ හොඳ පොඩි ඇක්සන්ට් එකක් වගේ දාලා ඉංග්‍රීසි ටිකක් කතා කරාම තමයි වැඩේ පත්තු වෙන්නේ. නැත්තම් පත්තු වෙන්නේ නැහැ. නෑ. කෙල වෙනවා. මං නම් හිතන්නේ ඔය කතාව ඇත්තක් කියලා. මේ මට ඔඩිෂන් එකක් තියෙනවා මම යනවා. ඒ මොකටද? උඹ දන්නේ නැද්ද මම නළුවෙක්නේ. මම දැකලා නැද්ද? මේ ඇත්තම ගියා? සිරා. නළුවෙක් කියලා. ඔය YouTube එකේ දැකලා නැද්ද? නෑ බං ඉතින් ඒව බලන්න වෙලාවක් නෑනේ මට මම වැඩනේ. අර ඔබට අම්බුනාම එන්නේ බා. අර අවුලක් නේ බඳරි මම දැක්කනේ. බලපන් ගහලා නම. මම බලන්නම්කෝ. එල. මම කිව්වේ මතක තියාගන්න. හරි? හරි හොඳයි. මම යනවා. යකෝ මං හිතාගෙන හිටියේ සම්පූර්ණ මාරකට. මං හිතාගෙන හිටියේ නළුවෙක් වෙන්න මේ අපි වගේ උන්ට නළුවෙක් වෙන්න පුළුවන් කියලානේ මූ කියන විදියට යකෝ ලස්සන වෙන්නත් ඕන, ක්‍රීම් ගන්නත් ඕන, පොත්ත සුදු වෙන්නත් ඕන. මාර වැඩක් නෙවෙයි.